එතකොට සෙනසුරුගේ ස්වභාවය ගැන කියනකොට සෙනසුරු දුකට අධිපති කියලා කියනවා. සෙනසුරු ජම්මේ රාෂ්ටක ලක්නේ රාෂ්ටක සූර්ය ජම්මේ රාෂ්ටක සූර්ය අෂ්ටමේ රාෂ්ටක සූර්ය ලක්නේ රාෂ්ටක පටන්කොට මේ සෙනසුරුගේ ඔය කියන ඒ රාෂ්ටක ආදී ඔය කියන ගෝචර ඵල තියෙන ඕන කෙනෙකුට මේ පිළියම් කරන්න පුළුවන්. අපි ඉක්මනින් මේ ගැන කතා කරවුවොත් සෙනසුරු වෙනුවෙන් කපුටු දාන හැමෝම දෙනවා. කපුටු දාන ගැන විධිමත් විදිහට කපුටු දානයක් සිදු කරන විදිහ අපි පසුවට කතා කරමු. ඒක ලොකු කාල පරිච්ඡේදයක්. එතකොට කොහොම වුණත් කපුටු දානයක් Tamanට හැකියාවෙන් දෙන්න පුළුවන් නම් ඒකත් සෙනසුරු කරන වත් පිළිවෙතක්. ඒ වගේම බලු කපුටු දාන දෙන්න පුළුවන් නම් ඒකත් එන්නේ විදිහේ වත් පිළිවෙතක්. එතකොට Taman ආහාර ගන්න එකෙන් බත් මේ තමන්ගේ බත් පතෙන් බත් මිටක් දාන්න පුළුවන් නම් ඒකත් සෙනසුරු වෙනුවෙන් බත් මිටක් ඉඳුල් නොකර දාන්න පුළුවන් නම් ඒකත් සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් සාමාන්‍යයෙන් කරන්න පුළුවන් වත් පිළිවෙත. හැබැයි මේ කියන කාරණා සෙනසුරු වෙනුවෙන් කපුටු දානයක් දෙනවා නම් විධිමත් වෙන්න නම් සාමාන්‍යයෙන් ඒ කපුටු දාන උයනකොට පියනකොට निराहारව මේ ඉවුම් පියුම් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සෙනසුරාදා දිනයක් තෝරා ගන්න ඕන. සෙනසුරාදා උදේ 6:12ට ප්‍රථම කපුටු දාණය මේ දානයක් හැටියට ඒ අදාළ විදිහට තැන්පත් කරලා යම් විදිහකින් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඒකම සෙනසුරු වෙනුවෙන් නිල් මල් හැමෝම පූජා කරනවා. එතකොට සෙනසුරුගේ පැහැය නිල වර්ණය කියලා හඳුන්වන නිසා එහෙම නිල් මල් පූජා කිරීමෙන් යහපත් ප්‍රතිඵල උදා වෙනවා කියලා කියනවා. හැබැයි සෙනසුරුගේ නිල වර්ණය හා මේ මොකද්ද නිල වර්ණය ගැන මතභේදාත්මක තුඩු දෙන උදහස් පවතිනවා. ඒක අපි පසුවට විග්‍රහ කරමු. දැනට සෙනසුරු කියන ග්‍රහයාවත් වෙනුවෙන් වත් පිළිවෙත් කරනකොට